හෙලෝ හැමෝටම සුබාලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ෂෙයා කරන්න යන්නේ මේ උත්සව සමයේ මම කොහොමද මේ කේක් එක අපේ පවුලේ අය වෙනුවෙන් හදාගත්තේ කියලා. අනිත් එක තමයි විශේෂයෙන් කියන්න ඕන මම මේ කේක් එක අයිසිං කරන විදිහ නම් ගත්තේ නැහැ. මේ තමයි කිලෝ එකක කේක් එකක් සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය. පළමුව බටර් 250 විනාඩි 2ක් විතර බ්ලෙන්ඩ් කරගන්න. ඉන් අනතුරු සීනි ටික ටික දාගෙන විනාඩි 15ක් විතර නැවත බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ පොඩ්ඩක් බලන්න මෙන්න මේ වගේ සීනි අතට අහු වෙනවද කියලා. ඒ වගේ අහු වෙනවා නම් නැවත විනාඩි 3-4ක් බ්ලෙන්ඩ් කරගන්න. ඉන් අනතුරුව මෙන්න මේ වගේ nice and smooth විදිහට ආපුවාම ඔයා එක බිත්තරයක් විනාඩි 2 බැගින් බ්ලෙන්ඩ් කරගන්න. එතකොට බිත්තර 4ට විනාඩි 8ක් බ්ලෙන්ඩ් කරගන්න වෙනවා. ඔන්නෝම බ්ලෙන්ඩ් කරගෙන යනකොට මෙන්න මේ විදිහට ලස්සනට ආපුවාම ඔයාගේ පිටි ටික ඔයා හැන්දකින් එකතු කරගන්න. හැන්දකින් එකතු කරගත්තට පස්සේ නැවත වතාවක් බ්ලෙන්ඩරෙන් විනාඩි 5ක් විතර බ්ලෙන්ඩ් කරගන්න. උකු වැඩි නම් කිරි ටිකක් දාගන්න පුළුවන්. වැනිලා තේ හැන්දක් වගේ එකතු කරගන්න අමතක කරන්න එපා. ඔන්න මෙන්න මේ වගේ ආවනම් ඔයාගේ පදම හරියට ඇවිල්ලා තියෙනවා. oven එක ප්‍රීහීට් කරගන්න ඕන. ඒ වගේම සෙල්සියස් අංශක වලින් දානවා නම් 170වත් නැත්නම් ෆැරන්හයිට් වලින් දානවා නම් 335ත් වගේ රස්නකින් තියෙන්න ඕන. විනාඩි 40ක් 45ක් මෙන්න මේ වගේ බේක් කරගත්තාම ඔයාට ලස්සන කේක් එකක් එනවා.